කාලෙකට පස්සේ වයි මායි දැට්ටු. යන්න බෑ. ඇයි ඒ? යන්න බෑනේ. පේන්නේ නැද්ද ඩේන්ජර් මාක් දාලා කොටු කරලා කේ. ආයේ චූටි මල්ලි හූච්චියෙන්න පරක්කුයි. අපේ මද ඒ කෝච්චි එන්න පරක්කු වෙලා ඉඳි කට්ටිය මූසල ජැක්කේ ගාගෙන හොත් කරන්නේ. ඔය අර කට්ටිය ඔහම බම්බුත්තලා මේව මූසල ජැක්කේ දාගෙන හූච්චියෙන්න පරක්කු. ආයේ ඉන්නනේ. ඔයාලට කියන්නේ පොල් ගාවේ හූච්චි ආවා. මාගේ කට්ටක් එන්න හුලම් දැස්සා. ඔව් ඊට පස්සේ මම පයින් බස් එකේ ආවේ. එහෙමද? ඔව් ඇවිත් පයි 1000ක් වගේ දෙකම 2000ක් වගේ කියලා මෙතන ආවා. ඒක තමයි. ඒක නෙමෙයි. එනා ලොකු අයියේ. මොකක්ද අනේ ඔය වරාදිය? ආ මේ වරාදීද? ඔව්. චූටි මල්ලි මේක තමයි අරක. මොකක්ද අරක? අරක තමයි මේක. අන්නේ බෑනේ අලිය හත්තක් දෙනෙක් වගේ. නෑ නෑ. මොකක්ද ඕක කියන්නේ? ආ චූටි මල්ලි මේක තමයි අර පික්නික් දවසට බබාලා කිරන වරාදි. මට හත වරාදිය නෙමෙයි. ඒක තරාදිය. හරි හරි මොකක් හරි අර පික්නික් දවසට කිරන්නේ. හා? ඔව්ලු. මේක බත් කාල බూరు හතක්. හරි. මට තේරුණා. ඈ අර පික්නික් දවසට පික්නික් නෙමෙයි බూరు හත ක්ලිනික් දවස්. කාලෙකින් නෙට්ටුනේ අපි දෙන්න ඒකයි තාම ටොප යනවා. චූටි මල්ලි ආන්ගේ තරාදිය තමයි මේක. ඒකද? ඈ හරි. ඔයාලට කියන්නේ චූටි මල්ලිවා දන්නවද මේක කොහොමද කිරන්නේ? කොහමද කිරන්නේ? එක බබෙක් දානවා මේ පැත්ත. අනේ පැත්ත. අනිත් බබා දානවා මේ පැත්ත. ආයේ පැත්ත. එතකොට එකක් මෙහෙම වෙනවා. හරි. එතකොට මේ පැත්තේ ඉන්න බබා බල වැඩි. ඔව් මේ යෝධයා බර අඩුයි. ඒ මොකද ඔයගේ? ඈ ඒ මොකද කියලා තමයි මේ කියාගෙන ඉන්නේ. හරි හරි. ඔයාලට කියන්නේ චූටි මල්ලි. ඈ ඔය බර අඩු බබා ඉන්නව නේද? ඔව් ඉන්න. ඉතින් ඉඳපුවා අපිට මොකද? ඔය ඊට පස්සේ ඔය බර අඩු බබා ඉන්නවනේ. ඔව්. ඉඳපුවා. ඔය බර අඩු බබාට චූටි මල්ලි. ඈ දෙනවා 2 පොස පැකට් දෙකක්. ඊයත් දෙන්නේ. දෙකයි මොකද දෙන්නේ. රූපෝස නෙමෙයි යන්නේ. එහෙනම් ත්‍රිපෝස. නෑ චූටි මල්ලි දැන් 3 පොස නෑ. ඇයි? දැන් මුං ඇට නෑ සෝයයි බඩිනුයි විතරයි. ඒිට දැන් 2 පොස. කියන්නේ පොස. ඒ අපි යන කාලේ 3 පොස දුන්නා. ඔව් නේ. දැන් චූටි මල්ලි ඈ. ඔය 2 පොස පැකට් දෙක දුන්නාම අම්මා මොකද්ද දන්නවද කරන්නේ? මොකක්ද? බබාව ගන්නවා ඕම. ඕම. උලටේ පයින්නවා. ඊට පස්සේ චූටි මල්ලි ඈ. 2 පොස පැකට් දෙක ගන්නවා ඕම. ඕම. ඈ. කෙලින්ම චූටි මල්ලි අල්ලපු ගෙදර මිනිස්සයා හිටියත් වචනයක්වත් කතා කරන්නේ නැහැ අම්මා කෙලින්ම ගෙදර. ඒ කතා කරොත් ඒකේ භාගයක් දෙන්න වෙනවා. ඒක තමයි නේ. සල්ලි දුන්නත් ඒකෙන් භාගයක් දෙන්නේ නැහැ. ඊට පස්සේ චූටි මල්ලි අම්මා ගෙදර ගිහිල්ලා ඈ බබාව දෙනවා තාත්තාට. තාත්තට. තාත්තා ගිහිල්ලා අම්මා මොකද දන්නවද කරන්නේ? මොකද කරන්නේ? හදනවා මේ ගන්න ලොකු කුලියයි. ඈ මේ ගන්න හුඩි කුලියයි. ඊට පස්සේ ඊට පස්සේ චූටි මල්ලි රටේ නැති බොරු ගොඩක් කියලා. ඈ. ආ පුතේ කාකා කියලා. ඕනේ. තාම එන ගම. මොනවත්වත් තේරෙන්නේ නැහැ මේකට. ඊට පස්සේ කාකෝ ගොඩාක් වෙනවා හැබැයි එක කාකෙක්වත් නැහැ. නෑ. වෙනම කතාවක්. ඔව්. ඊට පස්සේ චූටි කුලියෙන් භාගයක් බොහොම අමාරුවෙන් චූටි බබාට කව. එතකොට ලොකු අය ඉතුරු එකමාරේ. එකමාර මාළු දෙයක් වෙන්නේ නැහැ අම්මා කරා. ඒ කියන්නේ අම්මා බැරල් එකක් වෙනවා පුතා ඉදි කට්ටක්. ඒ කියන්නේ චූටි මල්ලි අම්මට අදිපෝතනේ පුතාට මන්ද පෝත. අර පේන්නේ නැද්ද සාක්කි? ඒක නෙමෙයි. මේක තමයි එදා චීන මහත්තුරු